අපි ඇවිත් ඉන්නවා මොරටුවේ තියෙන වැඩිහිටි නිවාසයකට. මං හිතන්නේ 150ක් 200ක් විතර වගේ අම්මලා තාත්තලා මේ නිවාසයේ ජීවත් වෙනවා. අම්මා කොහෙද? ගෙවල්. මම කටුබැද්දේ. කටුබැද්දේ. මේ ළඟ නේද? ඔව්. ජුබලි පාරේ. එයා තම කටුබැද්දේ ගියා මම දුවට. මට ඉහිල්ලා ඇවිල්ලා. දුවේද පුතේද හිටියේ? පුතා දුව දෙන්නම් ඉන්නේ. බලන්න නම් එන්නේ. දුව එන පුතා එන්නේ. පුතා මෙහෙ නැද්ද? මෙහෙ ඉන්නවා. ගියක් හදලා දුන්නා. පහක් හිටියා නැත. යුද්ධලා නම් ආවේ. යුද්ධ නිසා ආවේ. යුද්ධේ වන්දිහම්. ඒක මොනවාද අපේ පාපේනේ අපේ කර්මේ. එහෙම නෙමෙයි ඉතින්. එයාලගේ පාපේ. තමන්ගේ තිබෙන දේපල විකුණලා තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ඒගොල්ලන්ට දීලා අද ඒ අම්මලා තාත්තලා මේ වගේ තැනකට වෙලා ජීවත් වෙනවා. කෝ ඒ දරුවෝ? දරුවන්ව ලොකු මාත් කරන්න ගොඩාක් බඩගිනින් වැඩ අදුවා. දියුණු වුණ සමාජයේ ළමයි ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ගිහිලා ලොකු රසායන කරනකොට ඒගොල්ලන් දෙමව්පියන්ව අයින් කරනවා. සමහරක අයින් කරන්නේ නැහැ ඒක තියෙනවා. නමුත් මදිකමක් හිතෙනවා. නමුත් අපි ඒ කාලේ මේ දරුවෝ කවුද අපි කවුද කියන එක බඩගින්න දැනෙන්නේ නැහැ. බොහොම ලුකිසේ තමයි ඒගොල්ලන් හදන්නේ. නමුත් ළමයි පොසස්තලා සල්ලි ගත්තට පස්සේ එකට පාරේ යන්නවත් කැමති නැහැ දෙමාපියෝ වයසට ගියාම. දෙමාපියෝ කොච්චර කතා කරම ඒගොල්ලන් වකටවන්න. ඉතින් අපි හිතනවා මෙන්න දේවල් ආගන්නද මෙහෙම දේවල් විඳින්නද අපි මේ ලෝකෙ මේ දරුවෝ හැදුවේ කියලා. සමහර කෙනෙක් මට ඇස්තරින් කඳුළු එනවා. මගේ ළමයි ඉන්නේ ඇමරිකාවේ අර මේ මුන්තනිකට වෙලා දැන්. මම මොකක් හරි කරලා රසා කරන මම I met you I have been Germany I have been Greece because when I was poor. පියසෙන හස නැතිද දරුවනි I'll bring something to eat. Wait slow. Okay, wait slow. Near my friend's place. She said, you get out. Who? The friend. She's Bibile. She's Bibile, very rich. I was also very rich woman. That's something, the heart. That is. That is like